සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි මේ වෙනකොට HTML ගැන කතා කරලා සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. ඉතින් අපි අද ඉඳන් පටන් ගන්න යනවා CSS කියන ලැන්ග්වේජ් එක ගැන සාකච්ඡා කරන්න. ඉතින් මම මුලින්ම අද ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්න කලින් ඔයාලට කියන්න ඕනේ විශේෂ මතක් කිරීමක් තියෙනවා. HTML lesson series එක ඔයා මුලින්ම follow කරෙන්නේ නැතුව අද වීඩියෝ එකට ඔයා මුලින්ම ආවනම් ඉතින් ඔයාට සිද්ධ වෙනවා HTML lesson series එක බලලා HTML පිළිබඳව යම් දැනුමක් අරගෙන අද ලෙසන් එකට එන්න. මොකද ඒකට හේතුව CSS කියන ලැන්ග්වේජ් එක යන්නේ HTML කියන ලැන්ග්වේජ් එකත් එක්කමයි. ඒ නිසා HTML කියන ලැන්ග්වේජ් එක ගැන කිසිම දැනුමක් නැතිව ඔයාට CSS ඉගෙන ගන්න බෑ. ඒ නිසා ඔයාට පුළුවන් HTML lesson series එක බලලා අද ලෙසන් එකට එන්න. ඉතින් අපි බලමු CSS කියන්නේ මොකක්ද කියලා. හරි. CSS කියන්නේ ලැන්ග්වේජ් එකක් වෙබ් පේජ් ස්ටයිල් කරන්න පාවිච්චි කරන. ඉතින් ඔයාලට මතක ඇති අපි HTML ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කරනකොට කතා කරා වෙබ් ඩෙවලොප්මන්ට් ලැන්ග්වේජස් වර්ග ගැන. ඉතින් ඒකෙදි අපි ස්ටයිල් ෂීට් ලැන්ග්වේජස් කීපයක් ගැන කතා කරා. ඒකෙදි CSS කියන්නේ අපි කතා කරන ලැන්ග්වේජ් එක කියලා ඔයාලට කිව්වා. ඉතින් CSS කියන්නේ ලැන්ග්වේජ් එකක් අපි මේක පාවිච්චි කරන්නේ වෙබ්සයිට් ස්ටයිල් කරන්න. හරි. CSS කියන එකේ තේරුම තමයි cascading style sheets කියන එක. ඉතින් CSS පාවිච්චි කරනවා කිව්වේ වෙබ්සයිට් ස්ටයිල් කරන්න. ඒ වගේම අපි HTML වලින් හදාගත්ත වෙබ් පේජ් එක අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට මේකෙන් ස්ටයිල් කරගන්න. CSS describe how to HTML elements are to be displayed on screen, paper or other media. ඉතින් CSS වලින් මම කිව්වා HTML elements කොහොමද ඩිස්ප්ලේ වෙන්න ඕනේ ස්ක්‍රීන් එක, පේපර් එක, මීඩියා එක මොකකෝ ඩිස්ප්ලේ වෙන්න ඕනේ අවශ්‍ය කරන විදිහ අපිට දෙන්න පුළුවන් මේ CSS හරහා. ඉතින් CSS ගොඩක් වැදගත් වෙබ් ඩෙවලොපින් වලදී. මොකද අපේ කාලය ගොඩක් ඉතුරු කරනවා. ඒ වගේම අපිට ලේසියෙන් පුළුවන් මල්ටිපල් වෙබ් පේජස්. ඒ කියන්නේ වෙබ් පේජස් ගොඩක් එකපාර එක ස්ටයිල් ෂීට් එකකින් ස්ටයිල් කරගන්නවා. ඒක තමයි CSS වල තියෙන වාසිය. CSS syntax. අපි බලමු CSS syntax එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන image එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් CSS වල තියෙන syntax එක. මම මේක එකින් එක ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන තියෙනවා the selector point to the HTML element you want to style. ඉතින් මේ තියෙන්නේ selector එක. ඔයාලට බලා ගන්න පුළුවන් selectors වර්ග ගොඩක් තියෙනවා. අපි ඒවා lesson එක අතරතුරදී, ඒ කියන්නේ අපේ CSS series එක අතරතුරදී අපි වෙනම lesson එකකින් කතා කරනවා selectors වර්ග. මෙතනදී syntax එක විතරයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙතනදී CSS syntax එකේ විදිහට selector එක තමයි මේ තියෙන්නේ h1 එක. ඔයා දන්නවා h1 කියන්නේ heading 1. ඊට පස්සේ කියනවා declaration block. මෙතන තියෙනවා declaration block කියලා. මේ තියෙන කොටසම declaration block එක. මෙන්න මේ සංගල වරහන් වලින් පටන්ගෙන මේ සංගල වරහනින් ඉවර වෙන්නේ declaration block එක. මේකෙදි කියනවා declaration block contains one or more declaration separated by semicolon. semicolon එකක් කියන්නේ මෙන්න මේකට semicolon වලින් separated වෙච්ච declaration එකක් හෝ වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේ තියෙන declaration කියලා declaration දෙකක්. මෙතනදී color එක ඒ වගේම font size එක කියන්නේ declaration. ඊළඟට කියනවා each declaration include CSS property name and value separated by colon. අපි කලින් කතා කරේ semicolon, දැන් කතා කරන්නේ colon. මේකෙදි කියනවා property එක. මේ තියෙන්නේ color කියන එක තමයි මේකේ property එක. ඒ වගේම මෙතන blue කියන එක තමයි මේකේ value එක. ඒ වගේම මේකෙදි කියනවා colon එකකින් වෙන් කරනවා කියලා. colon එකකින් තමයි property එක සහ value එක අපි වෙන් කරන්නේ. මේ පිළිබඳව වැඩි අවබෝධයක් ඔයාලට හම්බ වෙනවා අපි මේවා කෝඩ් කරන්න යනකොට. ඊළඟට කියනවා multiple CSS declaration are separated with semicolon. අපි කතා කරන්නේ semicolon එකකින් තමයි declaration එකක් separate කරන්නේ. ඊළඟට කියනවා and declaration block are surrounded by curly braces. මම මුලින්ම කිව්වා වාට මේ declaration block එක අපි පෙන්වන්නේ block එකක් පෙන්වන්නේ මෙන්න මේ සංගල වරහන් වලින් කියලා. හරි. ඕක තමයි basic CSS syntax එක. ඊළඟට අපි බලමු example එකක්. මෙතනදී paragraph එකක් select කරලා තියෙනවා. P is the selector. අපි කතා කරා මෙතන තමයි selector එක දෙන්නේ අපි. P select කරලා තියෙනවා. ඊළඟට color is a property. මේ තියෙන්නේ color කියන එක property එක. ඒ වගේම මෙතනදී value එක විදිහට red කියන එක තියෙනවා. ඊළඟට text align කියන්නේ property එක, center කියන්නේ value එක. ඊළඟට property එක සහ value එක colon එකකිනුත්
ඒ වගේම මේ ඩික්ලරේෂන් දෙක සෙමිකෝලන් දෙකකිනුත් වෙන් කරලා තියෙනවා. ඕක තමයි එක්සාම්පල් එක. ඊළඟ කොටස තමයි CSS වර්ග තුනක් තියෙනවා. එක තමයි inline CSS. An inline style may be used to apply a unique style for a single element. Inline CSS පාවිච්චි කරන්නේ ඔයාලට මතක ඇති අපි HTML lesson series එකේදී පාවිච්චි කරා මේ inline CSS කියන එක අපි CSS lesson එකෙත් මේක ආයෙ පහු මුලින් ඉඳලා කතා කරනවා. ඉතින් මේක පාවිච්චි කරන්නේ එක එලිමන්ට් එකකට විතරක් ස්ටයිල් කරන්න. ඒක මේකෙදි කියලා තියෙනවා unique style for a single element. To use inline styles, add the style attribute to the relevant element. අපිට සිද්ධ වෙනවා attribute එකක් add කරන්න style කියන එක. ඒ විදිහට තමයි inline CSS add කරන්නේ. ඊළඟට කියලා තියෙනවා internal CSS. An internal style sheets may be used if one single HTML page has a unique style. අපිට පුළුවන් internal CSS පාවිච්චි කරලා සම්පූර්ණ වෙබ් page එකක්ම ස්ටයිල් කරන්න. ඒකට තමයි internal CSS තියෙන්නේ. ඉතින් මේ internal CSS අපි පාවිච්චි කරන්නේ head කියන section එකේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් head section එකේ තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේකෙදි style tag එක අනිවාර්යෙන් head එක ඇතුලේ අපි ගහන්න ඕනේ. style tag එක ඇතුලේ head section එක ඇතුලේ තමයි මේ internal CSS පාවිච්චි කරන්නේ. ඊළඟට වැදගත්ම කොටස external CSS. මේ external CSS වලදී අපිට සිද්ධ වෙනවා වෙනම css.css කියන extension එක තියෙන ෆයිල් එකක් create කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ link කියන tag එක හරහා මේක HTML page එකත් එක්ක connect කරන්න. මේකෙදි අපිට පුළුවන් එක ෆයිල් එකක්, ඒ කියන්නේ එක CSS ෆයිල් එකක් edit කරලා entire website එකම ස්ටයිල් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. හරි. ඉතින් මේ විදිහට inline, internal, external කියන CSS වර්ග තුන ගැනම අපි ඉස්සරහදී coding part එකේදී කතා කරනවා. වැඩිපුර අපි කතා කරන්නේ external CSS ගැන. හරි. එහෙනම් අපි ඊළඟ lesson එකේ මේ coding part එක පටන් ගමු.